ඔබගේ ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔයාට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. පරිප්පු කියන්නේ ලොකු පොඩි ඕනම කෙනෙක් ආසාවෙන් කන ආහාරයක්. හැබැයි අද මට කියන්න තියෙන්නේ පරිප්පු ගැන එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයාලා දැකලා ඇති පරිප්පු අපි හොදනකොට සහ තම්බනකොට උඟක් ඝන පෙන වර්ගයක් එනවා. ඔයාලා නිකමටවත් හිතුවද මොනවද මේ පෙන කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න. මොකද මේ පරිප්පු වලින් එන පෙන මොනවද? පරිප්පු වලට යොදා ඇති රසායනික ද්‍රව්‍ය මොනවද? ඒ වගේම ශරීරයට වෙන හානි මොනවද සහ ඒ රසායනික ද්‍රව්‍ය පරිප්පු වලින් ඉවත් කරගන්නේ කොහොමද කියලා අද මම කතා කරනවා. වීඩියෝ එකට යන කලින් ඔයා තාමත් Bright Beauty World YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාට පුළුවන් දැන්ම අපිව subscribe කරලා bell icon එක press කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ විදිහට පරිප්පු ටිකක් භාජනයකට දාලා හොදනකොට මේ වගේ පෙන එනවා. ඔයාටම බලා ගන්න පුළුවන් පරිප්පු හොදන වෙලාවට. ඒ වගේම පරිප්පු එකට වතුර දාලා ලිපේ තිබ්බමත් ඔයාට බලා ගන්න පුළුවන් පරිප්පු රත් වුනහම මෙන්න මේ විදිහට පෙන එන ආකාරය. ඇත්තටම මොනවද මේ පෙන? මේ පෙන එන්න එක හේතුවක් තමයි පරිප්පු කල් තබා ගන්න යොදන රසායනික ද්‍රව්‍ය. ඒ විතරක් නෙමෙයි පරිප්පු වලට කෘමීන්ගෙන් වෙන හානිය වළක්වා ගන්න, පුස් දිලිර වර්ණය වළක්වීමට, දිගු කාලයක් හානියකින් තොරව ගබඩා කරලා ගන්න තමයි මේ රසායනික ද්‍රව්‍ය පරිප්පු වලට එකතු කරන්නේ. පයිලට්‍රොයිඩ්ස්, ඩෙල්ටාමෙට්‍රින්, සයිපර්මෙට්‍රින්, ඕගන් ෆොස්ෆේට්ස්, මෙලිතියෝන්, ක්ලෝපයිරිෆෝස්, මෙතිල් බ්‍රොමයිඩ්, සල්ෆයිඩ්, ඒ වගේම සෝඩියම් මෙටාබිසල්ෆයිඩ්, සෝබේට් කියන රසායනික ද්‍රව්‍ය මේ පරිප්පු වලට එකතු කරනවා. ෆුමිගැන්ට්ස් ඉතා විෂ වෙන අතර මේ ආශ්වාස වීමෙන් ඉතා බරපතල සෞඛ්‍ය ගැටලු හෝ මරණය පවා සිදුවිය හැකි බවයි සඳහන් වෙන්නේ. මේවා ආහාරවල වැඩි වශයෙන් පැවතීම ශරීරයට ඉතා අහිතකර වෙනවා. ඒ වගේම ඇතම් කෘමිනාශක දිගු කාලිනව කුඩා ප්‍රමාණවලින් ශරීරගත වීම නිසා ස්නායු පද්ධතියට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පිළිකා ඇති කරන්න පුළුවන් සහ වකුගඩු සඳහාද මේ දේවල් හානිකර විය හැකියි. මේ සම්බන්ධව කරපු පරීක්ෂණ වලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ හරහා වැඩි තොරතුරු දැනගන්න පුළුවන්. අපි දැන් කතා කරමු අපි කොහොමද රසායනිකයන් යොදව පරිප්පු හඳුනාගන්නේ සහ එවැනි රසායනිකයන් ඉවත් කරගන්නේ කොහොමද කියලා. රසායනික ද්‍රව්‍ය නිසා එන පෙන සහ ස්වභාවික ස්පොනික් නිසා එන පෙන වල වෙනසක් දකින්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි අධිකව සාමාන්‍ය ප්‍රමාණයට වඩා පෙන එනවා නම් නැවත සේදූ පසු වෙනසක් නැතුව පෙන එනවා නම් එය සැක කළ යුතුයි. නිල් හෝ කොළ වගේ අසාමාන්‍ය වර්ණයක් හෝ අමුතු රසායනික ගන්ධයක් එනවා නම් එයද අපේ රසායනික යෙදූ පරිප්පු විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පරිප්පු වල සුදු කුඩක් තියෙනවා නම් ඒද රසායනික යෙදුමක් ලෙස අපට හිතන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී හඳුනා ගන්න ඕනේ මේ කුඩු පරිප්පු ඇට කැඩිලා හැදුණු කුඩු නොවන බවට. අපි දැන් බලමු අපි කොහොමද මේ රසායනික ද්‍රව්‍ය තියෙන පරිප්පු වලින් ඒ රසායනිකයන් හැකි උපරිමයෙන් ඉවත් කරගන්නේ කියලා. ඒ සඳහා මුලින්ම පරිප්පු මේ ආකාරයට වතුර දමා හොඳින් අතුලලා සෝද ගන්න ඕනේ. පෙනාවට පස්සේ ඒ වතුර ඉවත් කරලා නැවත පිරිසිදු ජලය දාලා නැවත හොඳින් අතුලලා සෝද ගන්න ඕනේ. මේ විදිහට පෙන ගතිය නැති වෙනකන් අපිට පුළුවන් කීප වරක් පරිප්පු හොද ගන්න. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ පරිප්පු අතුල්ලනකොට තදින් අතුල්ලන්නේ නැතුව සාමාන්‍ය පීඩනයකින් පරිප්පු අතුල්ලන්න. මොකද නැත්නම් පරිප්පු කැඩෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් මේ විදිහට වතුර දාලා පරිප්පු එක ලිපේ තියලා හොඳට රත් වුණාට පස්සේ ඒ එන පෙන ඉවත් කරගන්න. ඉතින් මේ ආකාර දෙකටම කරන්න පුළුවන් නම් ඒක හුඟක් හොඳයි. මේ වීඩියෝ එක බලලා පරිප්පු වල වස තියනවා කියලා අනිසි බයක් ඇති කරගන්නේ නැතුව ආරක්ෂිතව මේ වගේ ක්‍රම වලින් ආහාරවල තියෙන වස විස ඉවත් කරගෙන ආහාර පරිභෝජනය කරන්න අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ අද වෙනකොට ලෝකයේ විශේෂයෙන් ලංකාවේ වගේ රටවල් වල විෂ වර්ග යොදපු නැති ආහාර නැති තරම. ඒ නිසා සුදුසුම දේ තමයි අනිසි බයක් ඇති කරගන්නේ නැතුව අපි ගන්න ආහාර ඒ ආහාර වලට හානියක් නැතුව තියෙන වස විස ඉවත් කරලා පිරිසිදු ආහාරයට ගන්න එක. ඉතින් ඉස්සරහටත් මේ විදිහට ආහාරවල තියෙන වසවිස ගැන ඒ වගේ මේ වසවිස ඉවත් කරන ක්‍රම ගැන වීඩියෝ තුලින් අරන් එන්නේ Bright Beauty World තුලින් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් අපිව subscribe කරලා bell icon එක press කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like කරන්නත් ඔයාගේ හිතවතුන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් මම ගිහින් එන්නම්.